අපිට පාඩමක් දීලා තියෙන්නේ දැන් සංහත්යාං ප්‍රභාවම් කියන පාඩමනේ. ඒකෝට සමගියේ මහිමය ගැන. එතකොට අන්න ඒ වගේ ලොකු ආදර්ශ පාඩයක් එක්ක අපි සමගියේ මහිමය කියන ඒ කතා පුවත බලන්න සූදානම් වෙමු. ඒ වගේම තමයි අපි දැන් සංස්කෘත පුළුවන් තරම් අපි කියවන්න උත්සාහයක් දරමු. එතකොට සංස්කෘත කියවීම තුළින් අපිට ලොකු භාෂාවක් කතා කරන්න, භාෂාවක් හසුරවන්න, ඒ ආදි වශයෙන් එහෙම නැත්නම් ශබ්ද නගා සභාවක් ආමන්ත්‍රණය කිරීමක් වේවා. ඒ මොන ආදී වශයෙන් ඒ කටයුත්තකදී මේ ස්වරතන්තු නිර්මාණය කිරීමට මේ සංස්කෘත භාෂාව මහත්සේ රුකුලක් බවට පත් වෙනවා. මොකද අපි දන්නවා ඒ කාලේ සකස්කඩේ කියවනවා පොඩි දරුවන්ට. එතකොට අපි අහලා තියෙනවා සකස්කඩ නොකී කට හුඹේ කට හුඹස් කට කියලා. එතකොට සකස්කඩේ ආදි වශයෙන් කියවලා ඒ දරුවාගේ පුළුවන් තරම් අර උච්චාරණය කරන ගතිය හදනවා පුළුවන් තරම්. එතකොට ලෝකයේ තියෙන ඕනෑම භාෂාවක් කතා කිරීමේ හැකියාව දරුවට එනවා. ඒක විශේෂයෙන් සංස්කෘත සහ පාලි බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් මේ මහ ප්‍රාණ උච්චාරණය කරලා ඒ සජ්ජායනා කිරීම තුළින් ඒ දේවල් මනාකොට නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි ඒ සකස්කඩේ ආදී වශයෙන් සංස්කෘත භාෂාවක් සංස්කෘත භාෂාවත් එක්ක බැඳිලා තියෙන ඒ දේවල් උච්චාරණය කිරීම තුළින් අපේ හඬ එම නැත්තම් ඒ භාෂා හැසිරීමේ ඒ ගතිය ගොඩක් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. සංස්කෘත භාෂාවක් විතරක් නෙමෙයි වෙන ලෝකේ තියෙන ඕනෑම භාෂාවක්. මොකද සංස්කෘත භාෂාව තමයි ලෝකේ තියෙන මේ වෙනකොට තියෙන අමාරුම භාෂාව. ඒක හරියට උච්චාරණය කරගන්න පුළුවන් නම් ඉතින් එතනින් එහාට ඕනෑම භාෂාවක් උච්චාරණය කරගන්න කතා බහ කර ගැනීම ආදී වශයෙන් ඒ කටයුතු ගොඩක් පහසු වෙනවා. ඒතර අපි පුළුවන් තරම් උත්සාහයක යෙදමු මේ සංස්කෘත භාෂාව අපි කියවන්න. ඒකට පුළුවන් තරම් අකුරු ඉගෙනගෙන ඒකට ව්‍යාකරණ පන්තියේදී අකුරු ආදී වශයෙන් මේ දේවල් ඉගෙනගෙන ඒවත් එක්ක අපි පුළුවන් තරම් මේ සාහිත්‍ය කොටස කතා කරගෙන යනකොට ඒ අකුරු ගලප මේ බැඳී අකුරු ආදී වශයෙන් මේ දේවල් ගලප පුළුවන් තරම් සංස්කෘත භාෂාව උච්චාරණය කරගන්න උත්සාහයක් කරමු. ඒකට අපිට පුළුවන් වෙනවා කාලයාගේ ඇවෑමෙන් හොඳට හඬ නගලා සංස්කෘත මුවක් හෝ යම් දෙයක් මනාකොට කියවන්න. ඒක භාෂාව තුළ සහ අපේ ජීවිතයට ලැබෙන ලොකු පිටුවහලක් වෙනවා. විශේෂයෙන් අර ගොත ගැහෙන තත්ත්ව එහෙම නැත්නම් කතා කරන්න බැරි ඒ වචන පැටලෙන ගති මොනෑම හෝ දෙයක් ඒවා නැත්නම් මහ ප්‍රාණාදී වශයෙන් සමහර අකුරු උච්චාරණය කරන්න බැරි දේවල් පවා මනාකොට උච්චාරණය කරන්න පුළුවන් වෙනවා මේ භාෂාව හරියට උච්චාරණය කරලා අපි කියවුවොත් එහෙම. ඉතින් ඒක කාලයත් එක්ක හැදෙයි. අපි පුළුවන් තරම් දැන් උත්සාහයක් ගමු මේ භාෂාවත් උච්චාරණය කරලා කරන්න. එතකොට මෙතන අපි ඒ පළවෙනි පාඩම සංහත්යාම් ප්‍රභාවම් කියන එක පොඩි කොටස් වලට කඩලා අපි තේරුම් ගන්න පහසු වෙන්න කෑලි කීපයකට දක්වලා තියෙනවා. අපි ඒ කෑලි කොටස් අරගෙන අපි ඒකේ තේරුම් බලමු. මොකද්ද මේ මෙතන දක්වලා තියෙන සමගිහේ ස්වභාවය මොකද්ද කියන එක. හරි. එතකොට අපි පළවෙනි කොටස අපි පොඩ්ඩක් හඬ නගලා කියවමු. සංහත්යාං ප්‍රභාවම් පුරා කිල කස්මිස්චිදාශ්‍රමේ වසත් කෝපි මහර්ෂි සෝතීව චතුරෝ බහුශ්රු තස්චාසීත් කුසලෝ යමද්‍යාපක ඉති තස්මින් ජනපදේ සෝ භවත් සර්වේෂා
පූජාස්ථානම් ගච්ඡතහ කාලේන ස මුනිර් වෘද්ධත්ව මාපන්න තත ඒකස්මින් දිනේ ස්ව නිදන කාල මාසන්න ඤත්වා ස ආත්මනස්තනයාන් සමාහූ යා වදත්. එතකොට ওই විදිහට පුතාලත් පුළුවන් තරම් හඬ නගලා කියවන්න උත්සාහයක යෙදෙන්න. ඒවත් එක්ක ඒ සංස්කෘත භාෂාව කියවීමේ හැකියාව දියුණු කරගන්න. එතකොට අපි මේකේ තේරුම බලමු. එතකොට අපි මේකේ තේරුමත් බලනකොට දැන් අපිට හම්බ වෙනවා සංදි. විශේෂයෙන් සංස්කෘත භාෂාව කතා කරනකොට සංදි, ඔය සමාස, තත්ති. ඒ ඇතුළු තව ව්‍යාකරණ නොඑක ආකාරයේ කොටස් තිබ්බා විශේෂයෙන් සංදි. ඒතර වචන මහ විශාල තොගයක් සංදි වෙලා එකට එකතු වෙලා සංදි කරලා තමයි මේ සංස්කෘත භාෂාව නිර්මාණය කරන්නේ. ඒකට සමහර වෙලාවට ආඛ්‍යාතයේ තියෙන්නේ මැද. ඒ ආදී වශයෙන් එහෙමත් නැත්නම් ආඛ්‍යාතය සංදි වෙලා. ඒකට ඒවා ඔක්කොම ලෙහ අපිට බලන්න සිද්ධ වෙනවා මේ සංස්කෘත භාෂාව පරිශීලනය කරගෙන යනකොට. දැන්ට මම මේ කතා කරගෙන යනකොට සංදි ආදී වශයෙන් දේවල් ලොකුවට කතා කරන්නේ නැහැ. අපි ව්‍යාකරණ පාඩම් මාලාවේදී ඒ සංදි කොටස ආදී වශයෙන් ඒ සංදි කොටස් එහෙම නැත්නම් අනිකුත් ව්‍යාකරණ කොටස් කතා කරපුවාම ඒවා ක්‍රමයෙන් මේවට එකතු කර අපි ක්‍රමයෙන් භාෂාව දියුණු කරගමු. එතකොට අපිට පුළුවන් වෙනවා පිරිවෙන් දරුවන්ටත් මේවා භාවිතා කරලා එතකොට පිරිවෙන් අවසාන පේපරෙත් මේ වගේ ප්‍රශ්න අහනවා. ඒවටත් සාර්ථකව පිළිතුරු දීලා ඉවරලා පිරිවෙන් අවසාන විභාගෙනොත් සංස්කෘත වලට ඉහළ සාමාර්ථයක් ලබා ගන්න.